මේ සියලුම දේවල් විශ්වයේ නිර්මාණය. එකම විශ්ව ශක්තියකින් තමයි මේ ඔක්කොම පාලනය වෙන්නේ. විශ්ව ශක්තියක් ඒක. ඒ විශ්ව ශක්තිය ප්‍රමාණය ධාර්තාව කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒක අපිට අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක පාලනය කරන්න බෑ. ඒක සර්ව බලධාරී කියලා කියන එකට. ඒක වචනයක්. ඒ විශ්ව ශක්තිය සර්ව බලධාරී. එයාට කරන්න බැරි දෙයක්වත් නැහැ, පුළුවන් දෙයක්වත් නැහැ. මේක පුළුවන්ද කියලා අහුවම එයා අහන්නේ මට බැරි දෙයක් මොකද්ද කියලා. ඕනම දැන් මාවත් අදලා තියෙන එකනේ විශ්ව ශක්තිය. සතර මහා භූතය ඒකරාශි කරන්නේත් ඒගොල්ලෝ. අණුවල භ්‍රමණ වේගය තීරණය කරන්නේත් ඒගොල්ලෝ. ඒකරාශි වෙන සතර මහා භූතයගේ පඨවි ස්වභාවය, ආපෝ ස්වභාවය, තේජෝ ස්වභාවය, වායු ස්වභාවය එකතු වෙන ප්‍රතිසන්දි තීරණය කරන්නේත් ඒගොල්ලෝ. ඒ අණු දෙකෙන්ම විඥානයක් හදන්නේත් ඒගොල්ලෝ. ඒ විඥානය අතට එකතු කරන්නේත් ඒගොල්ලෝ. පණුවගේ ඉඳලා මිනිස්සයා වෙනකම පරිණාමය ගෙනල්ලා මේ මුළු විශ්වයම සියලු සත්වයෝ නිර්මාණය කරන්නේත් ඒගොල්ලෝ. මිනිස්සයා හදන්නේත් ඒගොල්ලෝ. මාළුව හදන්නේත් ඒගොල්ලෝ. අල්ලලා කෑවම මේක පවක්ලු. ඒකට පින් හදන්න, කුසල් හදන්න, ධර්මතාවය හදලා විනය කර්මය කරන්නේත් ඒගොල්ලෝ. මේක දැනගත්ත එක තරුණ තාපසෙක් යකින විශ්වය වේදිකාවක්. අපි ඔක්කොම නාට්‍යයක් නටනවා. අපි ඔක්කොම නළු නිළියෝ. එක එක චරිතවල තපස් කට්ටිය තපස් චරිත රඳපානවා. අම්මාගේ චරිතය, තාත්තගේ චරිතය. දිසාපතිතුමා දිසාපති චරිතය. ජනාධිපතිතුමාගේ චරිතය. අපි ඔක්කොම රඟපානවා. ඒ පාත්‍ර චරිත ඉවර වෙනකොට ඒගොල්ලෝ බෑලා යනවා වේදිකාවෙන්. පාංශකොළු දෙන්න. ඉවරයි. මේක විශ්ව න්‍යාය ධර්මතාවයක්. මේ විශ්වය තුළ මේ සියලු සත්වය සතර මහා භූතයන්ගෙන් නිර්මාණය වෙලා ඒ සත්‍යය දුක් විඳිනවා. ඒ සත්‍යයට මේක නිදහස් වෙන්න බෑ. අන්න ඒ වගේ නිදහස් වෙන්න ඕන කෙනාට දේශනා කරපු එක ධර්මයක් තමයිලු භාග්‍යවතුන් වහන්සේගේ මේ නිර්වාණ පණිවිඩය.